Google හරහා සර්ච් කරලා ඒක බලලා තමයි මෙයාට උත්තර දෙන්න ඕනේ. දැන් මෙයා YouTube එකට එන්න හේතුව තමයි මෙයාට ජොබ් එකක් කරන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ තාත්තව බලා ගන්න ඕනේ කියන්නේ මාර අයිඩියා එකක් මෙයාගේ ඔළුවට ගියේ. ඒකත් එක්ක මම කල්පනා කරපු දේ තමයි මෙයාට ඇත්තටම ජොබ් එකකට යන්න අමාරුයිනේ. මම ගියේ YouTube එක පටන් ගමු. ඒකට හේතුව තමයි මෙයා තනියම ඩ්‍රම් සෙට් එකක් හැදුවා. ඒ කියන්නේ දැන් එයා YouTube එකේ දාලා දෙනවා ඒක නෙමෙයි. වෙනම එකක් එයා තනියම X-ray card වලින් පිගන් වලින් ඔය බෝතල් ප්ලාස්ටික් බෝතල් වලින් හැදුවා. ඉතින් ඒ වගේ දෙයක් එයා තනියම හදනට වැඩිය තව කෙනෙක්ට එක දෙන්න පුළුවන් නේ. මම එතනදී තමයි කිව්වේ අපි YouTube එක පටන් ගමු. ඔයාලට මම හෙල්ප් එක දෙන්නම්. මටත් පුළුවන් වෙලාවට මගේ ෆ්‍රී තියෙන හැම ටයිම් එක මම ෆ්‍රී ඩේට් එකට මෙයා එනවා. අපි කරමුද කියලා වීඩියෝ එකක්. එදාට කරලා දෙන මේ පටන් ගත්ත එක තමයි මම ටික ටික කරලා නැවැත්තුවා. ඒ කියන්නේ මෙයාට ඒ බර දුන්නම. දැන් අදට මම වීඩියෝ එකක්වත් කරන්න මම දන්නේ නැහැ. මම ෂෝස් වලට යනකොට මට නොටිෆිකේෂන් එක එනවා. සඳු නිස්කාදර් කියන වීඩියෝ අප්ලෝඩ් කියලා නොටිෆිකේෂන් එක එනවා. ඒ තැනට මෙයා අද තනියම හැමදේම කරගත්තා.